ප්‍රථම ජොබ් එකත් අවසාන ජොබ් එකත් ෆීනික්ස් තමයි. කම්පැනිය වැහුවොත් මිසක නැත්තම් මම යන්නේ නැහැ කියලා. මේක පිට කෙනෙක් නෙවෙයි. ෆීනික්ස් ආයතනය මගේ. ෆීනික්ස් ආයතනය මගේ. 1995 මම ඇතුළත් වුණාම අය තියපු දවසේම මම හිතාගත්තා මම බැඳුණා මම දැන් මේක තමයි මගේ අම්මා. කම්පැනිය වැහුවොත් මිසක නැත්තම් මම යන්නේ නැහැ කියලා. මම රාගමසිට තමයි බස් එකේ මෙහෙට එන්නේ. මම ටවුන් එකට ඇවිල්ලා යන්න මොටර් සයිකලයකින් මම ආවා. ඒ වෙලාවේ මට නවත්ත ගන්න බැරි වුණා. මූණට මූණ හැප්පුණා. ඒ හැප්පිච්ච දවසේ ඉඳලා මම දවස් 4ක් විතර මට සිහි නැතුව තිබ්බේ. ආයතනෙන් හොස්පිටල් එකට ඇවිල්ලා බලලා කොම ගල්ලා මම ඇත්තටම මට දැනුණා මම ජීවත් වුණා වගේ. මම ජීවිතේ නැති වෙනම මට්ටමට ගිහිල්ලා ඉන්න වෙලාවේ අර දෙමව්පියෝ දරුව බලන්නාසේ මාව බැලුවා. පරම්පරාවෙන්ම මට ලැබුණ නැති දෙයක් මට අහඹු විදියට මගේ දෙමව්පියෝ සහෝදරයෝ ඒ වගේ සියලුම පැති වලින් තියෙන සෙනෙහස මට ආයතනයෙන් ලැබුණා. ඒ ලැබීම ඇත්තටම මම තවදුරටත් ඉදිරියටත් මට ඒ ලැබීම් අමතක නොවන ලැබීම්. මහා කඳුර කර්මාන්ත ශාලාව ආරම්භ කර දවසේ ඉඳලා අපි ඇත්තටම නායකයෝ වුණා. මිනිස්සුන්ගේ හැම දෙයක්ම අපි හොයලා බැලුවා. මේ ළමයිට දුක හිතන දේවල් සිද්ධ වෙනවද කියලා අපි ඇත්තටම එහෙම හිතලා මම හිතුවා ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න ඕනි කියලා. මම මගේ වයසත් එක්ක මම ආපු ගමන ඔයාලට යන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරලා ඒක එයාලට පැහැදිලි කරලා දුන්නා. මට ඇත්තටම දැනට 55යි. තව දුරටත් මට රැකියාවේ මට හරි හයියක් තියෙනවා. හරි සතුටක් තියෙනවා. ඒක මට මගේ තාත්තගේ අම්මගේ දෙයක් විදියට තව අවුරුදු 80ක් හරි මට බලන්න තියෙනවා. ඒක වෙන්නේ නැහැ. නමුත් මට තියෙනවා නම් මම නොපිළිහෙලා ඒක ඉෂ්ට කරනවා. මගේ මේක මගේ. මේක පිට කෙනෙක් නෙවෙයි. ෆීනික්ස් ආයතනය මගේ. මගේ නම ෆීනික්ස්. මගේ අම්මගේ නම වගේ තමයි මම ඉදිරියටත් අනිත් අයටත් මම දෙන්නේ. ෆීනික්ස් මාතාව මගේ අම්මා විදියට තුරුල් කරගන්න කියලා.